මේ ඉන්නේ සොරණතොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ උඩබෙල ගම තමයි ඉන්නේ. මේ තමයි විශ්‍රාමික විදුහල්පතිවරයෙක් එක්ක තමයි මම මේ වෙලාවේ කතා කරන්නේ. ඔහුගේ නිවස මේ වෙනකොට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානක් විදිහට පාවිච්චි කරනවා. ඉතින් අපි ඔහුත් එක්ක කතා කරන්න විශේෂයෙන්ම මේ හදිසි ආපදා තත්ත්වයක් එක්ක මේ ප්‍රදේශයේ බොහෝ ස්ථානවල ලොකු නායම් රැසක් සිද්ධ වුණා. ඒ අතරතුර තමයි මෙතුමාගේ නිවස තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානක් විදිහට යොදා ගන්නට ඉඩ දීලා පවුල් 20ක් 25ක් විතර මේ ස්ථානයේ తాවකාලිකව නවත්තන් දීලා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් මේ කටයුතු කරන පුද්ගලයෙක් විදිහට ඔහු විශ්‍රාමික විදුහල්පතිවරයෙක් විදිහට අපි ඔහු අගය කරන්න ඕනේ. ඔහුගේ මේ සත්ක්‍රියාව ඒ ගැනත් එක්ක තමයි ඔබට අපි මේ ඔහුත් එක්ක මේ ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපිට කියන්නකෝ විදුහල්පතිතුමා කොහොමද මේ නාය ගැන ඔබ දැනගත් ඉස්සෙල්ලා? මෙහි 26 සමාන 24 25 වගේ දිගටම වැස්සක් ආවා. 26ක් දිගටම තිබුණා. තවන 27 තමයි මම හුලගත් එක්ක මහා ධාරාණීපත වර්ෂාවක් ආවේ. කොහොමද 4ට විතර අපිට ඇහුණා මේ සාමාන්‍ය අර හෙලිකොප්ටරයක් යන්නේ. ඒ වගේ මහා විශාල හඬක් ඇහුණා. ඉතින් අපි ගෙදරට නැහිටියේ එලිමහනේ හිටියේ. ඒත් එක්කම ඒ හඬ මේ ඇහුණාට පස්සේ මේ කට්ටියක් ඇවිල්ලා කිව්වා මේකට නාය යනවා එහෙම කියලා. ඒ කට්ටිය අපේ ගෙදරට දුවගෙන ආවා. ඊට පස්සේ මීඩුවෙන් බැහැලා තියෙන මේ පරිසරයේම අපි ගිහිලා බැලුවා. බලනකොට සම්පූර්ණයෙන් උඩ අක්කරයක් විතර නාය ඇවිල්ලා කුඹුරු යායම යට වෙලා. ඊට පස්සේ එදා පහවදක් බැලුවාට පස්සේ උඩ තියෙන වර්ලියා කන්ද කියලා මේ වර්ලියා කන්ද කියලා කොටසක් ඒක සම්පූර්ණයෙන් අඩි මීටර් 100ක් විතර දිගට පල්ලා පෙරලා තියෙන්නේ. ඊට පස්සේ මේ පහළ නාය ගිහිල්ලා ඊට පස්සේ මේ අසපුවක් තියෙන පතනවත් එක්ක එන අසපුවක් යනපංග මාර්ගයේ ඒ මාර්ගය කොහමද කිලෝමීටර් 3මාරක් විතර අඩි 2ක් 3ක් විතර පල්ලලට පුපුරලා ඉස්සරලා පහත් කරලා තියෙනවා. මේ පැත්තේ තියෙන රතු වැහැල කන්ද කියලා. අපේ ගමට බස්නාහිර පැත්තේ. ඒකත් සම්පූර්ණ කිලෝමීටර් ගානක් පුපුරලා තියෙනවා. උඩ නාරංගල හා ගිනකැලේ කෑල්ල පුපුරලා අක්කර ගානක් ඇවිල්ලා අග රැඳිලා තියෙනවා. අපේ ගම්මානේ තියෙන පහලි. අපේ ගම්මානේ ඊපස්සේ මොරගොල්ල, තිමුල්ලාව, කීරියගොල්ල, නාගොල්ල, ඊට පස්සේ පල්ලේ කන්ද, ඒ වගේ ප්‍රදේශ ඔක්කොම තියෙන්නේ කඳු සීමාව යට පැත්තේ. ඒ ආවපස් සම්පූර්ණයෙන්ම මේ ගම්මානේ යට වෙලා යන්න පුළුවන්. එහෙම දැඩි ලොකු අවදානමක් එක්ක තමයි ඔබ තාමත් ඉන්නේ. තාමත් ඉන්නේ. ඒ නිසා මේ අපි ඉන්නේ ඊට උනත් මේ පල්ලා පැත්තෙන් ජලුල්පත් තියෙන්නේ. ඒ වගේ අර බොර වතුර ගියා. ඒ නිසා මේවත් අවදානම් උනස මෙතන දැන් මේ බැලුවොත් මේ මෙතනත් ඔබ වහලා තියෙන්නේත් ඒ වගේ ඉරිතල්ලා තියෙන්නේ. ගස් පිළිලා තියෙන්නේ. ඔව්. ඒ නිසා මේ අවදානමක් තමයි අපි රැඳී ඉන්නේ. ඒ නිසා මොන ලංකාවට මිච්ච අවදානමක්. ඒ නිසා මෙතන తాවකාලික අපි රැඳිලා ඉන්නවා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලන්නේ අපිට එක්ක කොහෙන් හරි ආරක්ෂිත ස්ථාන හොයලා දීලා මේ පවුල් පදිංචි කරන්න පුළුවන් ලොකු සේවයක් හිතපු සලකනවා. ඒ වගේම මට කියන්නකෝ දැන් විශේෂයෙන්ම රජයෙන් ඔබ සහ ඔබේ ඉන්න මේ රැඳවුම් මධ්‍යස්ථානයේ ඉන්න පිරිසට ලැබෙන සහයෝගය කොහොමද රජ නිලධාරීන් ගෙනවද? අදවසේම අපි අගය කරනවා. ප්‍රාදේශිකම් කාර්යාලයේ ප්‍රාදේශිකම් තුමිය ඇතුළු එනිදාරි මණ්ඩලේ සෑහෙන කැපකිරීමක් කරනවා. අපි සමාජවාදීතුමා නිතරම අපි ගැන හොයලා බලනවා. ඒ වගේ ග්‍රාමසේවක නිලධාරි තුමිය සමුදිනලාට මහත්මයා තාමත් කැපකිරීමෙන් අපි හොයලා බලන හැමදාම ග්‍රාමානිතුමා යන්නේ රාත්‍රී 1-2 වෙද්දි තමයි නිවසට යන්නේ. රැඳවුම් මධ්‍යස්ථාන කීපයක් තියෙනවා. මේ දේවාලය එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. ඒවා බලලා හොයලා බලලා කැම්බිලි ඔක්කොම සැපයුම් ඒ පහසුකම් රජයෙන් ලැබෙන පහසුකම් නම් අපට ලැබෙනවා. ඔබ ඉල්ලන්නේ ඔබ සහ ඔබේ ගමේ අය ඉල්ලන්නේ වඩා සුරක්ෂිත තැනකට යන්න අවශ්‍යයි කියන එක.